right අයිබෝවන් අලුත් දවසක් අපි අද ආපහු අපේ හොටෙල් එක චේන්ජ් කරා. අපි අද ආවා අලුත් හොටෙල් එකකට. ඒ තමයි බාන්කුන් 9 හොටෙල් එකට අපි ඇවිල්ලා චෙකින් වෙන්න හදන්නේ. මේ තියෙන්නේ චෙකින් වෙන්න පුළුවන් ඒරියා එක, ස්ටාෆ් එක මේ හැම කෙනෙක්ම very helpful and very nice people. ඒගොල්ලෝ ගොඩක් උදව් කරා. අපේ බෑග්ස් ටික දාගත්තා. දැන් අපි හොටෙල් එක ඇතුළට යන්න ලෑස්ති වෙන්නේ. මෙතනින් තමයි එන්ට්‍රන්ස් තියෙන්නේ. ලොකු විශාල දෙයක් නෑ එන්ට්‍රන්ස් එකේ. හැබැයි අපි දන්නවා රූම්ස් ටිකක් විශාලයි. ඒ නිසා තමයි අපි මේක බුක් කළේ. ඉතින් මේ දෙන්න ඉක්මනට ඕන රූම් එක ඇතුළට යන්න. අපි රූම් එක ඇතුළට ගිහිල්ලා අපි තව වැඩි විස්තර කතා කරමු. රයිට් අපි බාන්කුන් 9 හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. අපේ රූම් නම්බර් එක 707. මේක තමයි රූම් එක. දැන් අපි ඇතුළට ගිහිල්ලා බලමු. රයිට් මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එන්ට්‍රන්ස් එකේ පොඩ ස්පේස් එකක් තියෙනවා. එන්ට්‍රන්ස් එකත් එක්කම පොඩි ස්පේස් එකක් තියෙනවා. මේ අපේ දුගා ගන්න එල්ලන්න ක්ලෝසට් එකක්. ඒකත් හොඳයි. එන් රූම් එක ඇතුළට රයිට් මේ තමයි සම්පූර්ණ රූම් එකේ ඒරියා එක. අපි ටිකක් විශාල රූම් එකක් තමයි ස්පෙෂලි බුක් කරේ. බෙඩ්ස් දෙකකුත් එක්ක. මොකද අපි 4 දෙනෙක් ඉන්නවා. අපි 14 days මේ හොටෙල් එකේ නතර වෙලා ඉන්නවා. ඒ නිසා අපිට දැන් ස්පේස් ඕන. අපේ මණි බබාලා දෙන්නට ටිකක් වැඩි සෙල්ලම් කරන්න දුවන්න මට. පොඩි ටීවී එකක් තියෙනවා. මම හරි ආසම එකක් තමයි මෙන්න මේක. මේ විශේෂයෙන්ම පතාය හොටෙල්ස් වල මොකද අපිට එකතු වෙන බඩු තියෙනවා සෑහෙන පොඩි ළමයි ඒවා. ඒකුඩ මේ ඔක්කොම තියන්න පුළුවන්. අනිත් පස්සට මේ තමයි මේ view එක. අපි ඇත්තටම බුකින් එක දාද්දි වැඩිපුරම කන්සිඩර් කරන එකක් තමයි පතාය බීච් එක පේන්න ඕන. පතාය බීච් view එක පේන්න ඕන. ඒ නිසා පතාය බීච් එකේ view එකට ගැලපෙන්න තමයි මේ හොටෙල් එක සිලෙක්ට් කරේ. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕන ටේබල්ස් එකක් තියෙනවා chairs දෙකක් එක්ක. ඒකත් ඇති බැල්කනි එක සාමාන්‍ය ප්‍රමාණයකට ප්‍රමාණවත් බැල්කනි එකක්. පිළිදෙන බබා. හොරේ ලස්සනම දරා. අපි ගන්න ලස්සනට. අන්නතෝ සුරේකටම රෑට මේ ඒරියා එක අපි හිතුවටත් වඩා සෑහෙන ලස්සනට අපිට බලන්න පුළුවන් පේනවා. දැනටත් ඉතින් බීච් එකේ තියෙන පතාය ඇක්ටිවිටීස් ඔක්කොම බීච් එකේ බලන්න පුළුවන්. සා තවත් මේකේ තියෙන ලස්සන එකක් මම කියන්නම්. දැන් අපි හොටෙල් එකේ ඉන්න තැනයි අපේ රූම් එකයි ගත්තම ඔන්න බලන්න මේ පැත්තෙන් අපිට බීච් එක පේනවා. බීච් රෝඩ් එක පේනවා. සම්පූර්ණම පතාය බීච් එක පේනවා. ඊළඟට අපි දැන් එහෙමම රූම් එකේ දොර ඇරලා තියෙන අනිත් පැත්තට ගියාම අපිට මේ පැත්තේ ආයි පතාය මේන් රෝඩ් එක පේන්නේ. ආඩ ඈත පේනවා නේද පාර. මේ තමයි අපි බීච් රෝඩ් එකේ තියෙන සියලුම ක්‍රොස් රෝඩ්ස් වලට එන අපේ මේ ප්‍රධාන පාර. දැන් අපි බලමු අතර টয়ලට් එකක් කොහොමද කියලා. টয়ලට් එකත් අපිට ටිකක් මේ අපි විශේෂයෙන්ම හොයලා බලන්න ගන්නේ. ඒකත් හොඳයි. මේ හොඳ ලොකු දොරකින් මේ අරින්න වහන්න තියෙන්නේ. එන්ට්‍රන්ස් තියෙන්නේ මේ විදිහට. අනිත් පැත්තට මේ තියෙන බාත්රූම් එක හොඳයි. ෂවර් එක තියෙන්නේ මේ පැත්තේ. ෂවර් එකත් හොඳයි. මේක විශේෂත්වය තමයි ක්ලොසට් එක මේක ඇතුලෙන් අරින්න පුළුවන්. ඔව් මේක දෙපැත්තටම මේ ක්ලොසට් එකේ මේ ඇක්සස් තියෙනවා. අපිට බාත් ටවල් මේකේ තියන්නත් පුළුවන් ගන්නත් පුළුවන් දෙපැත්තෙන්. ඩාඩියම ඒක හොඳයි. මා විශාල නෑ පොඩි. හැබැයි හැමදේම තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ තැනක ඉන්න එකේ තියෙන්නේ මේ හොඳ view එකක් තියෙනවා. ඒක දකින්න බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ පැත්තෙන් බාත්රූම් එකක් මහ විශාලම නෑ මම කිව්වේ. හැබැයි ප්‍රමාණාත්මකව මේක අපි 4 දිනකට දවස් 14ක් ඉන්න හොඳටම ප්‍රමාණවත්. මේ තමයි රූම් එක. අපි ගත්තේ
දියුලක්ෂ එකක් නේ. right මේක විප්‍රෝ එකේ තියෙන ටිකක් විශාල ප්‍රමාණයක එකක්. මීට වඩා පල්ලෙහා ෆ්ලෝස් වල තියෙන ඒවා මීට වඩා ටිකක් ගානේ අඩුයි. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඇත්තටම මේ රූම් එකේ ස්ක්වයර් ෆීට් ගානත් එක්ක. මේ ස්ක්වයර් ෆීට් ගානට මේක තමයි රූම් එක, මේක තමයි ස්පේස් එක. right අපි හොටෙල් එකකින් එළිය, හොටෙල් එකේ පූල් එක තියෙන තැන, හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් ඉවත් සියල්ල ආයතරයක් තව වීඩියෝ එකකින් කරමු. ලස්සන දවසක් අපි ඊයේ ලබු මූල දෙන්නෙකුත් අරගෙන ඉන්නේ ඊටයි පිටයි මේ බල්කෝන් ලයින් එකේ බ්‍රෙක්ෆාස්ට් ඒරියා එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. පොඩි ඒරියා එකක්. හැබැයි හරිම ලස්සනයි. හැම දෙයක්ම පොඩියට තියෙනවා. ගොඩක් රෂ් කරක් නෙවෙයි. විශේෂයෙන්ම මේ පතායවල ඔයගොල්ලෝ දන්නවා මේ උදේ වරුවට ගොඩක් අය හරිම අඩුයි කෑම කන්න එන ෆැමිලි විදියට ඉන්නවා නම් තමයි ගොඩක් වෙලාවට මේ ටිකක් වේල පහ මධ්‍යහන මයින් කෑමට අපිට ඇවිල්ලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් වලට බලමු ඒගොල්ලෝ මේ කෑම. සලාඩ් එක තියෙනවා, සලාඩ් වර්ග කීපයක් තියෙනවා, සලාඩ් එකත් එක්කම සලාඩ් ක්‍රීම් ටික තියෙනවා, සීරියල් තියෙනවා පොඩි අයට. ඊට පස්සේ වෙබ්ස් අයිටම්ස් ටික තියෙනවා. ටී තියෙනවා, කොෆි තියෙනවා. Ini ada boiled rice with pork tikka. Steamed rice තියෙනවා. See you in our next video. Have a nice day. Bye. right අපි බාන්කෝන් 9 එකේ පූල් එකට යන්න හදන්නේ. පූල් එක පැත්තට රිසෙප්ෂන් එකට ඇවිල්ලා අපිට ගන්න තියෙන්නේ පූල් ටවල්ස්. right අරගෙන අපි දැන් පූල් එකයි පෙන්වන්න හදන්නේ. බාන්කෝන් 9 එකේ පූල් එක තියෙන්නේ මේ හොටෙල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේමයි. මේ හොටෙල් එක අයිනෙම්මයි පූල් එකට ඇක්සස් තියෙන්නේ. අපි අර රූම් එකේ උඩ ඉඳලත් පෙන්නුවනේ. මේ මෙන්න මෙහෙම තමයි පූල් ඒරියා එක තියෙන්නේ.
තව විශේෂයක් තියෙනවා මේ පූල් එකට මෙන්න මේ හොටෙල් එකටත් ඇක්සස් තියෙනවා. ඒතකොට ඒගොල්ලොත් මේ පූල් එකම පාවිච්චි කරනවා. ඊරෑ ගොඩක් වැස්සා ඒ හින්දා මේ ගොඩක් තෙමිලා ඇත්තේ. පූල් එක ඇත්තටම මේ කෑලි 4කට තියෙන්නේ. බේබි ඒරියා එක තියෙන්නේ මේ පැත්තේ. දැන් මේ මම ඇවිල්ලා ඉන්නේ බේබි ඒරියා එකට. මම අර කලින් කිව්වේ අනිත් හොටෙල් එක මේ සඳලේ කියන හොටෙල් එකට තමයි මේ ඇක්සස් තියෙන්නේ. මේ එයාලගේ හොටෙල් එකේ පැත්ත. අර පේන්නේ බිල්ඩින් එක ඒ තමයි මේ බාන්කුන් 9 එක. පොඩි අයට මෙතන සෙල්ලම් කරන්නත් හොඳ ස්පේස් එකක් තියෙනවා.